මේ සතිය දවසක මම උදේට කන්න හැදුවා පිට්ටු ටිකක්. ඒක හැදුවේ පාන් පිටි වලින්. ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ඒක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් හැමෝටම මුලින්ම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක කන්න මට ගෙදර තිබුණා හදපු චිකන් කරි එකක් පිට්ටු වලට. ඉතින් අපි බලමු දැන් කොහොමද ඒක හදාගන්නේ කියලා. පාන් පිටි වලින් හදන නිසා මුලින්ම අපි පාන් පිටි ටික බැද ගන්න ඕනේ. මම පාන් පිටි කෝප්ප දෙකක් මේ විදිහට මුලින්ම බැදගත්තා. මේ විදිහට පිටි ටික කලවම් කර විනාඩි 5ක් 6ක් විතර මම මේ පිටි ටික බැද ගන්නවා ඉස්සෙල්ලාම. පිට්ටු වලට කලවම් කරන්න අපිට පොල් ඕන නිසා මම ඩෙසිකේටඩ් කොකනට් අරන් තියෙනවා මෙතන කප් එකක්. ඒක පොල් කරගන්න ඊළඟට තියෙන්නේ අපිට. ඒකට මම උණු වතුර ටිකක් දාලා ටිකක් පෙඟෙන්න තියෙනවා. සාමාන්‍ය විදිහට පොල් ටික හදාගන්න කලවම් කරලා තියාගන්නවා. පාන් පිටි වලින් මේ විදිහට නිකන් පොඩක් දුම දානකොට ඒ වගේම පිටි ටිකක් සහැල්ලුවෙන් අතට දැනෙනකොට අපි ලිපනිවලා ඒක අයින් කර ගන්නවා ලිපෙන්. ඊළඟට පොල් වලට ලුණු ටිකක් දා ගන්නවා. රස අනුව මෙතන නිකන් තේ හැඳි භාගයක් විතර දා ගන්නවා. දාලා එක හොඳින් කලවම් කර ගන්නවා. පොල් වලට ටිකක් තෙත ගතිය තියෙන්න ඕන කියලා මට හිතුණු නිසා මම තව ටිකක් වතුර එකතු කරා. තෙත ගතිය ටිකක් තිබුණාට කමක් නැහැ පොල් වල. එතකොට කොහොමත් අපි එකතු කරන නිසා වතුර ඊළඟට මේ පිටි ටික එකතු කරනවා. ඊට පස්සේ ඒක අපි හැන්දකින් ටිකක් කලවම් කරගමු. දැන් තියෙන්නේ අපිට කැට ටික හදාගන්න. වතුර භාජනය මන් තියාගෙන ඉන්නවා මෙතන. ඒකෙන් වතුර ටිකක් පිටි වලට මේ විදියට ඉහින්න ඕනේ. ඉහලා පොඩ්ඩක් කලවම් කරනවා. වතුර වැඩි කරගන්නේ නැහැ. අපිට ඕනේ නිකන් පොඩියට ටිකක් කැටෙන විදිය තරමට විතරයි වතුර අවශ්‍ය වෙන්නේ. ඒ වගේම නිකන් පොඩි තෙත ගතියක් මේ පිටි මිශ්‍රණේ තියෙන්න ඕනේ. ඇත්තටම පිට්ටු හදන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. හරි ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක් පිට්ටු කියන්නේ. දැන් අපේ පිට්ටු මිශ්‍රණය හරි. ඒ අතරේ මම වතුර එකක් නටව ගත්තා මගේ පිට්ටු තම්බන භාජනයට. මේ වගේ මෝල්ඩ් එකක් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය විදියට ස්ටීම් කරලා ගන්න. මේ මෝල්ඩ් එකට පිට්ටු දානකොට ගොඩක් තද කරන්නේ නැහැ පිට්ටු කැට ටික. ටිකක් අපි ලූස් වෙන්න මේකට දා ගන්නවා. ඊට පස්සේ වතුර භාජනයේ උඩ තියලා පියනෙන් වහනවා. මේ පියනේ පේන ඕගොල්ලන්ට හිල් තියෙනවා.
මේ හිල් අතරින් දුම යනවා පේනකොට අපි දන්නවා පිටු ටික තැම්බිලයි කියලා. ඒක වෙන්න විනාඩි 5ක් විතර ගත වෙනවා පිටු ටික තැම්බෙන්න. පියන ඇරියමත් පේනවා දුම උඩින් යනවා. ඒ කියන්නේ පිටු ටික දැන් තැම්බිලා තියෙන්නේ. දැන් අපිට තියෙන පරිස්සමෙන් මේක අයින් කරලා පිටිපස්සේ කූරක් ආධාරයෙන් මේක එළියට ගන්නවා මේ විදියට. ඒ විදියටම මම දැන් අර පියන ඇතුළට දාලා ඊළඟ පිට්ටු එකත් හදාගන්න මේක පුරව ගන්නවා. පුරවලා තැම්බෙන්න තියෙනවා ආයෙසරයක් විනාඩි 5ක් විතර. ඒ අතරේ අර තඹගත්ත පිට්ටු එකට උණුවෙන්ම පොල් කිරි ටිකක් එකතු කරනවා. එතකොට රසයි. පෙඟෙන්න ටිකක් පොල් කිරි දා ගන්නවා. දැන් මගේ දෙවෙනි එකත් තැම්බිලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා දුම යනවා. අපි ඒකත් දැන් ඉතින් අයින් කරගමු. පිට්ටු බම්බුවක් නැත්තම් ඒත් කලබල වෙන්න එපා. ඔයගලන්ට පුළුවන් ස්ටීමර් එකේ මේ පිටි කැට ටික දාලා මේ විදියටම ස්ටීම් කරගන්න. ඒක ගොඩක් ලේසි. ඒ වගේම කිසිම වෙනසක් නැහැ. මෙතන තියෙන ඉතින් ලස්සනයි ටිකක්. මේ විදියට හදාගත්තම මේ තියෙන්නේ මම හදපු පිට්ටු බම්බු දෙක. පාන් පිටි වලින් හදපු පිට්ටු. මේක ඉතින් රසයි ඇත්තටම. ඔයාලා කැමති නම් පාන් පිටි වලින් හදලා රස බලන්න පුළුවන්. ඒක ලොකු අමාරු වැඩක් නෙවෙයි. මේක කන්න ඉතින් පාවිච්චි කරේ මන් ළඟ තිබුණු චිකන් කරි එකක්. එකයි පොල් කිරි එකයි කෑවේ. ඉතින් ලුණු මිරිස් නම් හැදුවේ නැහැ. ලුණු මිරිස් අතාව නම් තවත් රස වෙයි කියලා මට හිතෙනවා. එහෙනම් ඉතින් හම්බෙමු අපි ආයෙසරයක් තවත් රසවත් කෑමක් එක්ක. ඔයාලට සුබ දවසක්.